ආයිබෝන් good morning නමස්තේ. ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නවා ඔයගොල්ලෝ ගාවට තවත් සුපරි කාර් එකක්. ඉන්න පොඩ්ඩක් මොකද දාන්න පහද්ද? පොඩ්ඩක් ඉන්න. එහෙම නෙමෙයිද? ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමදේම මොටෝස්3 අපේ YouTube channel එකට. ඉතින් අදත් අපි ගෙනලා දෙනවා තවත් කාර් එකක් ඔයගොල්ලොත් එක්ක කතා බහ කරන්න. ඉතින් මේක ස්පෝර්ට් කාර් එකක්. ස්පෝර්ට් කාර් කියපුවම ඔයගොල්ලෝ ගොඩක් ආසයි අපි දන්නවා. ඒක නිසා තමයි අපි ස්පෝර්ට් කාර් එකක් ගෙන අදහස් කරේ. අපි අද ගෙනලා දෙනවා Mazda RX-8 එක. ඉතින් RX-8 කියන්නේ 2001 අවුරුද්දේ වගේ නිෂ්පාදනය පටන් ගත්ත කාර් එකක්. 2002 ඉඳන් 2012 වෙනකන් වගේ ගිය කාර් එකක්. ඉතින් අපි චුට්ටක් අද කතා කරලා බලමු මේ අපි ගෙනලා දෙන්නේ Series 1 කියන එක. ඉතින් Series 1 කාර් එක කොයි වගේද කියලා චුට්ටක් කතා කරලා බලමු. ඉතින් අපි කිව්වා අපි අද ගෙනලා දෙන්නේ Series 1 කියන එක Mazda RX-8 වල. ඉතින් මේ Series 1 කියන එක ඇවිල්ලා තින්නේ 2002 අවුරුද්දේ ඉඳන් 2008 වගේ වෙනකන්. ඊට පස්සේ 2008න් පස්සේ 2012 වගේ වෙනකන් Series 2 කියලා තව version එකක් රිලීස් කරලා දෙනවා. ඉතින් අපි අද ගෙනලා දෙන්නේ Series 1 කියන එක. මේක 2001 අවුරුද්දේ තමයි මුලින්ම ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ. ජපාන් වල තමයි ප්‍රොඩක්ෂන් මේ කාර් එකේ. ඉතින් අපි අද කතා කරලා බලමු මේ කාර් එකේ මොනවද ස්පෙෂල් තියෙන එක. අතන මේක ස්පෝර්ට් කාර් එකක් ගොඩක් හොඳ. හැබැයි සාමාන්‍යයෙන් ස්පෝර්ට් කාර්ස් වල ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ඒ වගේ තියෙනවා. දැන් අත්‍තරම 2 doors දැන් මේකේ මගේ දැන් මේකේ මේ දොර අරින්න බලන්න පිටුපස්සේ මේක අරින්න පුළුවන්. ඉදක් තියෙන පිටුපස්සේ සීට් 4ක් තියෙනවා මේ දොර අරින්න. ඔව් අන්න ඒ විදිහට මේකේ ඩෝ එක ඕපන් කරන්න පුළුවන්. පිටිපස්සෙත් ඒ වගේ තියෙනවා මේක 4 seaters. ඉතින් ඒ විදිහේ තව වෙනස්කම් ගොඩක් තියෙනවා මේ කාර් එකේ. ඒ වගේම තමයි මේක ගොඩක් හොඳ efficiency එකක් තියෙන කාර් එකක්. හැබැයි fuel efficiency එක ගත්තාම නම් ගොඩක් හොඳයි කියලා කියන්න බෑ අපිට. ඒ වගේම අද අපි කතා කරා Mazda RX-8 එක ගැන. ඉතින් RX-8 එක ගැන ඔයගොල්ලෝ විස්තර දැනගන්න නැති ගොඩක් දේවල්. හොඳයි එහෙනම් අපි ගිහිල්ලා නම් අද අපි යන්න තමයි හදන්නේ. අද අපි කතා කරා Mazda RX-8 එක ගැන. ඉතින් RX-8 එක ගැන විස්තර ඔයගොල්ලෝ ගොඩක් දැනගන්න නැති. තව ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා මේ Mazda RX-8 එක ගැන. Series 1 එක ගැන අමතක කරන්න එපා. පල්ලෙහා තියෙන comment section එකේ comment එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි like එකක් දාන්න, subscribe කරන්න අමතක කරන්න එපා අපේ channel එක. තවත් ඉස්සරහට තියෙන videos ඔක්කොම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් එතකොට. ඉතින් එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ කාර් එක ඔයගොල්ලන්ට ගන්න ඕන නම් මේක ගැන පොඩ්ඩක් තව විස්තර දැනගන්න ඕන නම් ඔයගොල්ලෝ එන්න ඕනේ කුරුණෑගල Unity ලංකා sale එකට ඇවිල්ලා මේක බලන්න මේක ගැන විස්තර දැනගන්න පුළුවන් තව ටිකක් ගැන. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ලබන සතියේ ඔයගොල්ලෝ හම්බෙන්න එන්න. එහෙනම් සුබ සතියක්.